සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා. අද මගේ YouTube channel එකට ඉතින් මම අදරගෙන ආවේ කොහොමද මෙන්න මේ විදිහේ පින්තූර මෙන්න මේ විදිහේ පින්තූරයක් බවට ජෙනරේට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකට අපිට කිසිම tool එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිම software එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට අපි site එකක් තමයි use කරන්නේ. ඉතින් ඒක AI මගින් තමයි powered වෙන්නේ. ඉතින් AI මගින් අපි පින්තූරයක් convert කරන්න යන්නේ. හරි. වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මේ සයිට් එක මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා. ඒක තමයි huggingface.co කියන එක. ඉතින් මේක ඔයාලට කෙලින්ම URL එක මගේ description එකේ ඇති. ඒකෙන් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් Google එකේ search කරලා එන්නත් පුළුවන් huggingface.co කියලා. ඉතින් huggingface කියන්නේ AI වලින් powered වෙන වෙබ්සයිට් එකක්. ඉතින් මේක ඔයාලට ගොඩක් image වලට කරන edits කරගන්න පුළුවන්. ඉතින් මේකෙදී කරන්න කියන්නේ ගොඩාක්ම තියෙනවා. ඉතින් මේකේ ඔයාලට පින්තූරයක් මකලා හොදලා ගන්න උනත් පුළුවන්. ඒ තරමට මේකේ එඩිටින් ගොඩාක් තියෙනවා. කොහොම AI විසින් AI use කරලා තමයි මේකේ තියෙන්නේ. අපි අද කරන හැඩයට අපි use කරන්නේ මේක colors visual try on කියන එක. ඉතින් අපි ඒක ක්ලික් කරමු. ඒක ක්ලික් කළා ඔයාලා මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට තමයි එන්න ඕන. මේකේ ඔයාලගේ නෙට්වර්ක් කනෙක්ෂන් එක හොඳයි නම් ඉතින් මෙච්චර වෙලා යන්නේ නැහැ. ටක් දාලා වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඒකේ අර වගේම එක්සැම්පල් ටේබල් එකක් තියෙනවා. මේකේ ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාලට තියෙන්නේ ඔයාලට අවශ්‍ය ඉමේජ් එක මෙතනට drag and drop කරන්න. එහෙම නැත්නම් ඇදලා දාන්න. මම මේකෙදී කලින් ඉමේජ් එකම යූස් කරනවා. මම මෙතනින් මගේ ඉමේජ් එක අප්ලෝඩ් කරගත්තා. ඉතින් මෙතනින් ඔයාට එයාලා එක්සැම්පල් වගේ දීලා තියෙනවා. අපි බලමු මෙයාට මෙන්න මේ ඇඳුම වගේ සිලෙක්ට් කරලා හරි. අපි දැන් මෙන්න මේ බෝයිට මෙන්න මේ ටී-ෂර්ට් එක දාන්න තමයි යන්නේ. වැඩි දෙයක් ගන්න නැහැ. ඔයාලට කෙලිම මෙන්න මෙතනින් රන් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඔයාට තප්පර ගානක් ඇතුළත රිසල්ට් එක ප්‍රොසෙස් වෙනවා. මෙන්න මෙතන පේනවා. මෙතනින් ටයිම් එක කවුන්ට් වෙනවා. අපි දැන් ටයිම් එක කවුන්ට් වෙනකම් බලාගෙන ඉමු. රිසල්ට් එක මොන වගේද කියලා. ඉතින් දැක්කනේ තප්පර ගානයි ගියේ. ඔයාට මෙන්න මේ විදිය ඉමේජ් එක ඔයාට අවශ්‍ය එක දාලා මෙන්න මේ විදියට ජෙනරේට් කරගන්න පුළුවන්. බලන්න කිසිම ක්වොලිටි වෙනස් වීමක් නැහැ. ෆොටෝ දෙකම වගේ ෂර්ට් දෙක විතරයි වෙනස්. ඉතින් ඔයාට මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් සුපුරු පරිදි මෙන්න මෙතන ඩවුන්ලෝඩ් අයිකන් එක කරන්න විතරයි තියෙන්නේ. ඩිරෙක්ට්ම කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් වෙනවා. අපි වෙන ඉමේජ් එක try කරලා බලමු. අපි මෙයාට වෙන ෂර්ට් එකක් අඳිනවා මේ මිකී මවුස් ඉන්නේ. සමහර ලාඩන් මේ විදිහේ පොඩි ඉෂුස් එනවා. ඉතින් ඒක ගණන් ගන්න එපා. ආයි try again කරන්න කියලා තමයි කියලා දෙන්නේ. ඉතින් ආයි රන් කරලා බලන්න. සාමාන්‍යයෙන් මේ විදිහේ ඉෂුස් එනවා වගේ නෙට්වර්ක් එකේ පොඩි මොකක් හරි ස්ලෝ වීමක් හරි බග් එකක් හරි තිබුණොත් තමයි. ඉතින් ඔයාලට පේනවා අපේ සිලෙක්ට් කරපු ෂර්ට් එකට කලින් ඉමේජ් එක ජෙනරේට් කරලා තියෙනවා. අපි ඒකත් කරගමු. ඉතින් මේ සයිට් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මම මේ සයිට් එක අරගෙන ආවේ. ඉස්සරහට මේ සයිට් එකේම තව වැඩ කැලි ටිකක් අපි ඊළඟ වීඩියෝ වලින් බලමු. එහෙනම් අදට මම මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලගේ දන්නේ නැති යාළුවන්ට දැනගන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම අලුතින් වීඩියෝ එකක් දාපුවම ඔයාලටම ගෙන්න ගන්න මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.